සන්ධ්‍යාවක් ඔයාලා හැමෝටම මම මිනිස්කෝ හයර් එඩියුකේෂන් ඉන්ස්ටිටියුට් එකේ ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එකේ චතුරංග මේ විශේෂ ශිෂ්‍යත්ව දරුවන්ගේ ගණිතගටළු වැඩසටහනේ ඔයාලා කොහොමද මේ ඔයාලා අපේ වෙබ්සයිට් එක හරහා මේ වැඩ ටික ඉදිරියට කරගෙන යන්නේ මේ දරුවන්ට විභාග කරන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න තමයි අද මම මෙතනට ආවේ. ඔයාලට මේකේ ප්‍රධානම දේ වෙන්නේ මේ වැඩසටහන කරගෙන යන්න අපේ වෙබ්සයිට් එකේ ඔයාලා රෙජිස්ටර් වෙන්න. ඔයාලට ඕනෙම සහයක් ලබා දෙන්න අපි බැඳී සිටිනවා. ඔයාලා මේ නම්බර් එක දීලා තියාගන්න. ඔයාලට මේකට ලොග් වෙන්න පහසු වෙන හැම අවස්ථාවකදීම අපි ඔයාලට උදව් කරන්න ලෑස්තිලා ඉන්නවා. එහෙනම් අපි දැන් පටන් ගමු. මොකද්ද මුලින්ම මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අපේ වෙබ්සයිට් එකේ ඔයාලා කොහොමද ඔයාලගේම ගිණුමක් ආරම්භ කරගන්නේ කියලා. මොකද ඔබේ දරුවාට විභාග ලියන්න නම් මේ පෙරහුරු විභාග ලියන්න සඳහා අපේ වෙබ්සයිට් එකට අනිවාර්යෙන් එන්න ඕනේ. මේ ජාත්‍යන්තර විභාග අත්දැකීම් ලබන්න අනිවාර්යෙන් අපේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ. මේකේ මම මුලින්ම වාසි ටික කියන්නම් ඔයාලට තියෙන. මේකේ ඔයාලට පුළුවන් දරුවාගේ ලකුණු එවලෙම බලා ගන්න. මෙච්චර දවස් ඔන්ලයින් ක්ලාස් හෝ ෆිසිකල් ක්ලාස් දරුවා ගිහිල්ලා ඉගෙන ගත්ත දේවල් හරියට ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම පුළුවන් ඔයාගේ දරුවා වෙලාවට එක්සෑම් එක කරනවාද බලන්න. මොකද අපි දීලා තියෙන පැය පේපර් එකට පැයයි නම් දෙන්නේ. ඒ පැය හරියටම සිස්ටම් එකකින් පැය ඉවර වෙනකොට දරුවා පේපර් එක කළා හෝ නොකළා ඒක ඔටෝ සබ්මිට් වෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් දෙමාපිය නිරීක්ෂණය යටතේ සිදු කරගන්න පුළුවන් හැකියාව තියෙන හින්දා අපි ඉස්සරහට බලමු දැන් කොහොමද මේ account එකක් open කරගන්නේ කියලා. මම මුලින්ම ඔයාලට ඒක කියලා දෙන්නම්. ඔයාලා මුලින්ම යන්න ඕනේ ඔයාලගේ Google එකට. Google එකට ගිහිල්ලා minesco.com කියලා search කරන්න. minesco.com minesco.com කියලා search කරපුවාම ඔයාලට දකින්න ලැබෙන්නේ මෙන්න මේ වගේ තිරයක්. ඔයාලගේ ජංගම දුරකථනයේ පරිගණකයේ ටැබ් එකේ ඔයාගේ ස්මාර්ට් ඕනෙම ඩිවයිස් එකක ඔයා Google එකට ගිහිල්ලා minesco.com කියලා අපේ වෙබ්සයිට් එකට ගියාම ඔයාලට මුලින්ම හම්බෙන මූණත තමයි මේ. නැත්නම් ඉන්ටර්ෆේස් එක තමයි මේ. මේ හරහා මුලින්ම ඔයාලට දැක ගන්න පුළුවන් දකුණු පැත්ත කෙළවරේ තියෙනවා login කියලා කහ පාට බටන් එක. ඔයාලා මේ මොනවටවත් යන්න කලින් මේ මොන දෙයට යන්න කලින් ඔයා login එහෙමත් නැත්නම් මේකේ ඔයාට ඔයාලගෙම කියලා account එකක් open කිරීම අනිවාර්යයි. නැතොත් ඔයාලට කවදාවත් කොයි වෙලාවකවත් ඔබේ දරුවාට මේ පේපර් එක කරන්න බෑ. ඔයා මුලින්ම කරන්න ඕනේ මේ account එකේ ඔයාගේ account එක හදන්නේ ඔයාගේ phone number. ඒක ඔයාලට ලේසි වෙන්න තමයි අපි කරලා දීලා තියෙන්නේ. ඔයාගේ account එක open වෙන්නේ නැත්නම් මේ ගිණුම open වෙන්නේ ඔයාගේම දුරකථන නම. මම ඔයාලට ටෙම්පරරි විදිහට මේක උදාහරණයක් එක්ක පැහැදිලි කරලා දෙන්නම් මුලින්ම account එක හදාගන්නේ කොහොමද කියලා. මෙතන ඔයාගේ මොබයිල් නම්බර් එකක් දෙන්න ඕනේ. ඊට අමතරව ඔයාලට මතක හිටින පාස්වර්ඩ් එක. මේ පාස්වර්ඩ් එක අමතක වුණොත් ඔයාලට ඒ පේපර් එක කරන්න ඔබේ දරුවාට පේපර් එක කිරීමේ අවහිරතා ඇති වෙනවා. ඒ හින්දා මතක හිටින පාස්වර්ඩ් එකක් ඉලක්කමක් හෝ ඔයාලට යොදා ගන්න පුළුවන්. මම දැනට ටෙම්පරරි පාස්වර්ඩ් එකක් යොදා ගන්නම් මේක හදලා පෙන්නන්න ඔයාලට. මෙහෙම ඔබේ දුරකථන අංකය සහ ඔබට මතක හිටින පාස්වර්ඩ් එකක් ගත්තට පස්සේ මෙන්න මේ login now කියන එක ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට එන ෆිල් කරන්න එන මේ ඇප්ලිකේෂන් එක එනවා ෆිල් කරන්න. දරුවාගේ නම. අපේ මම දැනට නමක් ගන්නම් කසුන් කියලා. are you student of Minesco? ඒ කියන්නේ අපේ ආයතනයේ අපේ මාළවේ තියෙන බ්‍රාන්ච් එකේ ඉගෙන ගන්න දරුවෙක් නම් yes කියලා දුන්නට කමක් නැහැ. එහෙමත් නැත්නම් කොළඹින් පිට වෙන මේ අපේ ආයතනයට සහභාගී වෙලා නැති දරුවෙක් නම් no කියලා ලබා දෙන්න. කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඔයාලට මෙතන දෙන්න තියෙනවා WhatsApp number එක. ඔයාලගේ WhatsApp number එක. ඊට පස්සේ ප්‍රධානම දෙයක් තමයි මේ ඊළඟට තියෙන එකේ student ද tutor ද කියලා ඔයාලට select කරන්න එනවා. ඒක auto select වෙලා තියෙනවා student කියන එක. ඒක ඒ විදිහටම තියන්න. මොකද මේ tutor කියන්නේ lecturers ලට එන එකක්. ස්ටුඩන්ට් කියලා කිව්වොත් තමයි ඔයාට මේකේ ඉදිරියට යන්න පුළුවන්. එහෙනම් ස්ටුඩන්ට් කියන එක තමයි ඔයා තෝරන්න ඕනේ. ඊට පස්සේ දරුවාගේ පාසලේ නම. දරුවාගේ වසර grade 5 කියලා දාන්න. ඊට පස්සේ මෙතන තියෙනවා සිංහලෙන් ගිණුමක් විවෘත කරන්න. ඊළඟට ඔයාගේ පියවර තමයි ගිණුමක් විවෘත කරන්න කියන එක දෙන එක. සරල පියවර තියෙන්නේ
ඔයා හරියටම ඔයාගේ ගිණුම හදලා ඉවර නැත්නම් මේ account එක ඔයාගේ account එක හරියටම ඔයා හදාගෙන ඉවර වුණාම ඔයාට බලා ගන්න පුළුවන් ඔබේ දරුවාගේ නමින් හැදුවා නම් ආයි ඔබේ දරුවාගේ නමට ආයි කියලා වැටලා මෙතන account එකේ වැටෙනවා. දැන් මම කසුන් කියන නමින් හැදුව නිසා ආයි කසුන් කියලා වැටෙනවා. ඒ කියන්නේ දැන් ඔබ ඔබේ ගිණුම හදාගෙන ඉවරයි. කියන්නේ දැන් සාර්ථකයි. ඔයාට තියෙන්න ඕනේ ප්‍රධානම දේ හරි. ඊට පස්සේ ඔයාලට මේ කොහෙවත් අපි මේක උපරිම සරල කරලා තියෙනවා. මෙතන උඩම තියෙනවා ශිෂ්‍යත්ව පන්ති කියන එක. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ගුරුවරුන් ශිෂ්‍යත්ව පන්ති අප ගැන විමසන්න කියලා ඒ ටික තියෙනවා. එතනින් දෙවෙනියට තියෙනවා ශිෂ්‍යත්ව පන්ති කියන එක. ඒක ටච් කරපුවාම ඔයාලට එනවා ගණිත ගැටලු කියන එක. කියන්නේ දැන් ඔයාලා යන්න ඕනේ ඔයාලා කරන්න තියෙන ටික ගණිත ගැටලු කියන එක එනවා. ඒක ටච් කරපුවාම මෙන්න මේ විදිහට ඔයාලට අපි ඔයාලට එවලා තියෙන පෝස්ට් එකයි ඒ විදිහට පහ ශ්‍රේණියේ ගණිත ගැටලු කියලා ඔයාලගේ ගානත් එක්ක දාලා එවලා තියෙනවා. මෙතෙන්ට එනවා කියන්නේ ඔයා මෙච්චර වෙලා කරලා තියෙන දේවල් සාර්ථකව වෙලා තියෙනවා. එහෙම නැතුව ඔයාලට කිසියම් කුමන හෝ මෙතෙන්ට එන්න බැරි වුණොත් අපේ සහාය බතන ඔයාලට මම නම්බරේ දැම්මා. ආයිත් අවසානයේ මම ඔයාලට ඒ නම්බරේ පෙන්නන්නම්. ඒ නම්බරයකට කෝල් එකක් දීලා ඔයාලට ඇතිලා තියෙන ගැටලු කියන්න අපි ඔයාලට සහාය වෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ පන්ති ඉල්ලුම් කරන්න කියන එක දෙන්න. පන්ති ඉල්ලුම් කරන්න කියලා කිව්වහම ඔයාලට ඔයාලගේ ඇත්තටම බැංකුවට යන්න දැන් කිසිම දෙයක් නැහැ. අපේ තියෙනවා ඔයාලට ලේසිම ක්‍රම මේකේ මේ රුපියල් 1000ක් මාස 3ටම රුපියල් 1000ක් වැනි පොඩි ගාණක් තමයි අපි මේකට ගන්නෙ. ඒ රුපියල් 1000 ඔයාලට ඕනනම් pay online now කියන එකෙන් card payment එකක්. ඔයාගේ bank card එකෙන් එවලෙම ගෙවලා ඉවර කරන්න පුළුවන්. මේ pay online දුන්නාම ඔයාගේ card එක. එහෙම නැත්නම් ඔයා බැංකුවට නම් සල්ලි ට්‍රාන්ස්ෆර් කරලා හෝ බැංකුවට ගිහිල්ලා සල්ලි දානවා නම් ඔයාගේ රිසිට් එක අරගෙන රිසිට් එකේ ෆොටෝ එකක් ෆෝන් එකෙන් ගහගන්න. ඊට පස්සේ මේ choose file කියන එකෙන් දුන්නාම ඔයා එතන ෆොටෝ එක අරගෙන මේ ෆොටෝ එක සිලෙක්ට් කරගත්තට පස්සේ මේ අප්ලෝඩ් කියන බටන් එක ඔබන්න. එතකොට ඔයා හරි විදියට ඒක අප්ලෝඩ් කරලා තියෙනවා නම් ඔයාටත් මෙතන වැටෙනවා ඔයා අප්ලෝඩ් කරපු ඔයාගේ බැංක් රිසිප්ට් එක. choose file යන්න ඔයාගේ ෆොටෝ එක රිසිප්ට් එකේ ෆොටෝ එක සිලෙක්ට් කරන්න අමතක නොකර මෙතන අප්ලෝඩ් කියන එක ඔබන්නම ඕනේ. අප්ලෝඩ් කිව්වම තමයි මෙතනට ඔයාගේ ෆොටෝ එක වැටෙන්නේ. ඔයා හරියටම කරොත් ඔයා හරියටම ඔයාගේ රිසිප්ට් එක බැංක් රිසිප්ට් එක රුපියල් 1000ක් ගෙවලා රිසිප්ට් එක අප්ලෝඩ් කරොත් මෙන්න මෙතන ඔයාගේ රිසිප්ට් එක වැටෙනවා. ඒ කියන්නේ ඔයාට හරියටම දැනගන්න පුළුවන් ඔයා රිසිප්ට් එක අප්ලෝඩ් කරපු එක සාර්ථකයිද කියලා. අවසානයේදී ඔයාටත් මෙතන දකිනවා නම් ඔයාගේ රිසිප්ට් එක ඔයාලට පේන්න තියෙනවා නම් ඒ කියන්නේ ඔයා සාර්ථකව මෙතෙන්ට එනකම් වැඩේ කරලා තියෙනවා. එතනින් පස්සේ තමයි ඔබේ දරුවාට මේ පේපර් එක ලබා ගැනීමට හැකියාව තියෙන්නේ. මම ඒ ටිකත් ඔයාලට කරලා පෙන්නනවා. මම ගෙවීමක් කරලා තියෙන account එකක් කරා ඔයාලට ගිහිල්ලා දැන් ඒක කරන්නේ කොහොමද කියලා පෙන්නනවා. ඔයාලා සල්ලි ගෙවලා ඉවර වුණාම ඔයාලා සල්ලි ගෙවලා මෙතන රිසිප්ට් එක අප්ලෝඩ් කරලා ඉවර වුණාම අපේ තාක්ෂණික කණ්ඩායම විසින් එය හරිද කියලා බලලා ඔයාලට අප්‍රූව් එක ලබා දෙනවා. එතකොට ඔයාලට හම් වෙනවා මෙන්න මේ වගේ පන්තියට පිවිසෙන්න. ගණිත ගැටලු කියන තැනට යටින් ඔයාලට බටන් එකක් එනවා පන්තියට පිවිසෙන්න කියලා. ඒ පන්තියට පිවිසෙන බටන් එක ඔයා එබුවාම ඔබේ දරුවාට පේපර් එක කරන්න ලං හරියටම වෙලාවට ඇවිල්ලා ඔයා ඒ පන්තියට පිවිසෙන්න කියන එක දෙන්න ඕනේ. ඔයා පන්තියට පිවිසෙන්න කිව්වට පස්සේ මේ විදිහට ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් ඔයාට මේ විදිහට පේපර් එකට පස්සේ ඔයාලට එනවා ඔයාලගේ වීඩියෝ පන්ති. ඒ කියන්නේ ඔයාලා පේපර් එක කරලා ඉවර වුණාම දරුවා පේපර් එක කරලා ඉවර වුණාට පස්සේ මෙතන තියෙනවා සර්ගේ ලින්ක් එක. මේ තියෙන වීඩියෝ පන්ති. එතනට ආපුවාම ඔයාලට පුළුවන් ඔයාලගේ සර්ගේ අපේ කියන්නේ සර් එන දවස් ඔයාලා පේපර් එක අපි කලින් දෙනවා. 16 වෙනිදා තමයි සර් පන්තිය කරන්න එන්නේ. ඊට කලින් පේපර් එක ඔයාලා කරන්න ඕනේ. ඒ කියන්නේ සල්ලි ගෙවීම සිදු කරපු ගමන් ඔයාලට පේපර් එක හම්බ වෙනවා. මම දැන් ඔයාලට පේපර් එක තව ටිකකින් දාලා පෙන්නනවා කොහොමද වෙන්නේ කියලා. මේ විදිහට තමයි ඔයා සල්ලි ගෙවුවට පස්සේ ඔයා පන්තියට පිවිසෙන්න කිව්වට ආවට පස්සේ මෙතෙන්ට ඔයාගේ MCQ පේපර් එක එනවා. ඔයාලට මේ වෙනකන් තියෙන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපේ
මැසේජ් එකක් දාන්න මම ඒ ගැටලුවට විසඳුම දෙනවා. ඊට අමතරව මේක නෝට් එකක් දාන්න තියාගන්න. ඊළඟට මම ඔයාලට පෙන්නනවා කොහොමද මේ පේපර් එක කරන විදිහ කරන්නේ. මං හිතනවා දැන් ඇහෙනවද කියලා. ඔයාලට එම MCQ එකට ජොයින් වෙන්න අර මම ඉස්සෙල්ලා පෙන්නුව විදිහට ජොයින් MCQ දුන්නට පස්සේ මේ විදිහට තමයි දරුවගේ පේපර් එක ලැබෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා මේ අයිනෙන් කවුන්ට් ඩවුන් එකක් යනවා. ඒ කියන්නේ දරුවට ලැබෙන වෙලාව අපි පැයක් නම් දෙන්නේ පැය තප්පරෙන් තප්පරේ අඩු වෙන එක මෙතන පෙන්නනවා. ඔයාලට අන්තිමේට මේ වෙලාව කොච්චරද තියෙන්නේ කියලා මෙතනට බලා ගන්න පුළුවන්. දැන් මේක මම උදාහරණයක් විදිහට ඔයාලට පෙන්නන්න ඕනින්ද ප්‍රශ්න දෙකයි දීලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ හරියටම ප්‍රශ්නේ කියවලා දරුවා මේ උත්තර තුනෙන් හරි උත්තරේ මොකක්ද කියලා බලලා මෙතනින් උත්තරේ තෝරන්න තියෙන්නේ. දැන් මේ ප්‍රශ්නෙට හරි උත්තරේ 1 කියලා හිතුවොත් අපිට මෙහෙම 1 කියලා ටච් කරපු ගමන් 1 උත්තරේ වැටෙනවා. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නෙටත් ගිහිල්ලා දෙවෙනි එකෙත් අපි උත්තරේ මේක කියවලා දරුවා මේ මොකද්ද මේ 1ද 2ද 3ද රූප සටහනින් මොන උත්තරේද කියලා බලලා හරි උත්තරේ මොකද්ද කියලා බලලා මෙතනින් ටික් එක දාන්න තියෙන්නේ. ඒ ටික් එක දාලා තව ඔයාලට විනාඩි 3ක් තියෙනවා. ඔයාලා කලින් ඉවර කරාට ගැටලුවක් නැහැ. ඔයාලා පරක්කු වුණොත් ප්‍රශ්න ලියන්න තිබ්බත් වෙලාව ඉවරුනොත් මේ විභාගේ ඉවර වෙනවා. ඒක තමයි මේකේ තියෙන හරි වෙලාවට දරුවා පුරුදු කරන එකම ක්‍රමවේදය. ඊට පස්සේ මේක කලින් දරුවා ලියලා ඉවර වුණොත් දරුවට මේ ෆිනිෂ් එක්සෑම් කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනම එවෙලෙම වැටෙනවා. දරුවා පේපර් එක ඉවර කරපු ගමන් ලකුණු කීයද කියන එක. දැන් දරුවා මේ අපි හරි උත්තර දුන්න හින්දා ලබාගත් ප්‍රමාණය ලකුණු 100යි. ඒ වගේම මේක දැන් මම උදාහරණයක් විදිහට මම විතරක් කරපු ඉඳලා මට පෙන්නවා ඔබගේ රෑන්ක් එක 1. ඒ කියන්නේ මේක ලංකාව පුරාම කරන ළමයි සංඛ්‍යාවකකින් ඔබේ දරුවාගේ කීවෙනි තැනටද ලකුණු තියෙන්නේ. අර විදිහට අපි දැන් බලමු ශිෂ්‍යත්ව ඉවරනහම අයිලන්ඩ් රෑන්ක් එකක් හම්බ වෙනවනේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ. ඔයාලා දරුවා මේ ඊ ටෙස්ට් එක කරලා ඉවර වුණාම දරුවාගේ රෑන්ක් එක දරුවා කොයි තැනද ලංකාවේ ඉන්නේ මේක හැමෝම දරුවෝ කරද්දි කීවෙනි තැනුවටද මගේ දරුවගේ ලකුණු තියෙන්නේ කියන එක දෙමව්පියන්ට බලා ගන්න පුළුවන්. ලකුණු අඩු නම් දරුවා මෙච්චර දවස් පන්ති ගියපු විදිය හරිද වැරදිද කියලා දරුවා හරි තැනකට පන්ති ගිහින් තියනවාද කියලා මේ මාස 3න් ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ කියන එක ඔයාලට තීරණය කරන්න පුළුවන්. ඒ වගේම මේකට ආපු උත්තර වැරදෙන්නේ මොනවද කියලා දැනගන්න සර්ගේ ක්ලාස් එක තියෙනවා. ඊට පස්සේ සර් ලයිව් සම්බන්ධ වෙලා මේකේ හරි වැරදි සේරම කතා බහ කරනවා. මේ දරුවගේ තියෙන ඔයාලගේ දරුවා දක්ෂ දරුවෙක් වෙන්න පුළුවන්, දුර්වල දරුවෙක් වෙන්න පුළුවන්. හැබැයි හරිම ගණිත ගැටලු ශිෂ්‍යත්වයට ටාගට් කරලා ඒ ගණිත ගැටලු එක්ක හරි විදියට ශිෂ්‍යත්වයට පෙනී ඉන්න තමයි අපි මේ වැඩසටහන ඔයාලා වෙනුවෙන් කරන්නේ. එහෙනම් ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපි එක්ක අපේ නම්බරයට ගන්න නැත්නම් දැන් මැසේජ් එකක් දැම්මොත් මට ඔයාලට විස්තර කරලා දෙන්න පුළුවන් මොනවද ගැටලු වලට විසඳුම් කියලා. හරි. එහෙම ඔයාලට දැන් මේ විදිහට තමයි මේක යන්නේ. ඔයාලා තීරණය කරන්න ඔයාලට මේක හොඳයිද නැද්ද කියලා. දාලා අපිත් එක්ක ඊට පස්සේ සම්බන්ධ වෙන්න අපේ නම්බරේ WhatsApp group එකකින් ඔයාලට තියෙන ඕනෙම ප්‍රශ්නයක් අපිට යොමු කරන්න කිසිම ගැටලුවක් නැහැ. ඔයාලගේ ප්‍රශ්න අපිට දෙන්න. අපි ඒවට හරි විසඳුම් ඔයාලට ලබා දෙන්න බැඳිලා ඉන්නවා. මේ තමයි අපේ තාක්ෂණික කණ්ඩායමේ නම්බර එක. මේක නෝට් එකක් දාගන්න. ඕනෙම වෙලාවක සහයක් ඕන වෙලාවට අපිට කතා කරන්න. අපි ඔයාලට උදව් කරන්න ඕනෙම වෙලාවක බැඳී ඉන්නවා. එහෙනම්
මම හිතනවා ඔයාලා හැමෝටම පැහැදිලි ඇති මේක කියලා. මේකට ජොයින් වුණ හැමෝටම ස්තුතියි. හැම දරුවෙක්ටම ස්තුතියි බලන්න හිටියානම් මම ඔයාලට විශ් කරනවා විභාගයට හොඳට පාඩම් කරලා හොඳ සාමාර්ථයක් ලබා ගන්න ලැබෙන්න.